ඔය දැන් චීනයේ මොනවද කරන්නේ? මම ටියන්ජින් මෙඩිකල් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නවා. ඔයා දැන් චීනයේ දවසක වියදම කොහමද? එහෙම හිතන්න බෑ. නමුත් මාසෙකට වගේ ගත්තොත් මගේ කන බොන දේවල් ඒවා මේවට යුවන් 1000ක් වගේ. ඔයා දැන් ආග්‍රේ කරන්නේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? තාම නෑ. චීනයේ කෙනෙක් හොයා දෙන්නද? ඒකට මට හදිස්සියක් නෑ. හරි thank you. අයුවන්. ඔයා දැන් චීනයේ මොනවද කරන්නේ? මම දැන් මේ වැඩ කරනවා. වැඩ කරනවා? ඉතින් මොන රැකියාව? මම ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට තමයි මෙහෙ වැඩ කරන්නේ. ඉතින් මාසයකට කොච්චර හම්බ කරනවද? I can answer that. ඉතින් satisfying. Satisfied very much. ඔයා විදේශිකයෙක් නිසා මෙහෙ මිනිස්සු ඔයා වෙනස් කොට සලකනවා. නෑ නේද? This is my best friend. චීන කෙනෙක් නෑ. නිහා. එහෙම මට කිසි වෙනසක් තේරෙලා නෑ. හරි. අයිබෝන් ඔයා දැන් චීනයේ මොනවද කරන්නේ? මම දැන් චීනය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා? හරි. ඔයාට ආර්ය කරන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. ඉන්නවා චීන කෙනෙක්. චීන කෙනෙක්. චීන කෙනෙක්? එයා දැන් අද මෙහෙද? නෑ එයා ටියන්ජින්. ටියන්ජින්. හරි. කිනාවේ නෑ ඇයි? එයාට වැඩ. වැඩද බොරුද? කොහොමද හමු වුණේ? මට එයාව හම්බුණා කැම්පස් එකේ. චීනයේ ජීවිතේ කොහොමද? මම චීනයේ ගොඩක් නගරවලට යන්න අවස්ථාවක් ලැබුණා. ඒක නිසා මම හිතන්නේ චීනය හොඳ රටක්. හැමෝටම ඉන්න. මගේ නංගි ජපානි. එයාත් චීනයට ආවා. එයා කිව්වා චීනය හරිම ලස්සනයි. මගේ තාත්තයි අම්මයි චීනයට ආවා. ඒගොල්ලෝ කිව්වා හරිම ලස්සනයි. ජපානයට වඩා චීනය නියමයි. බොහොම ස්තුතියි. අයිබෝන්. ඔබ දැන් චීනයේ මොනවද කරන්නේ? මම දැන් චීනයේ මොනවද කරනවා? මම සයන්ටිස්ට් කෙනෙක්. සයින්ටිස්ට් කෙනෙක්? ඔව්. ඉතින් දැන් චීනයේ මාසයකට කොච්චර සල්ලි හම්බ කරනවද? මටද? කියන්න පුළුවන්. ලැජ්ජයි. දැන් අවුරුදු 17ක් නෙමෙයි. එහෙන්ද අවුලක් නැහැ ඉන්නවා. ඔය දැන් බැඳලා ඉන්නවද? ඔව් බැඳලා. ලංකාවේ කෙනෙක් තමයි. Chinese එක. Chinese කෙනෙක්? කොහොමද හමු වුනේ? We chat people nearby. එහෙම නිකන්. ඔව්. දැන් අවුරුදු 13ක්. හරිම රොමැන්ටික් කතාවක්. රොමැන්ටික් වැඩි ඇවිල්ලා. හරි බොහොම ස්තුතියි.